ඔයාලට මම Microsoft Word වල මේ වගේ පේපර් එකක් අරගෙන මේ පේපර් එක හදා කරන විදිහ චුට්ටක් කියලා දෙන්නම්. හරිද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙතන තියෙනවා ස්ට්‍රක්චර් එකක් create the following article at the suitable page border insert current date header your and your name for footer set top bottom left right margin 1 inches වලින් තියෙන්නේ create following article and send the 5 friend right මෙන්න මේ විදිහ එකක් හදලා යාළුවෝ පස් දිනට මේල් මච් කරන්න තියෙනවා හරි සරලයි බලා ගන්න එනම් පුතා මේක කරන්නේ කොහොමද කියලා මම මුලින්ම කරන්නේ Microsoft Word on කරගන්නවා Word on කරගෙන හරි තව දෙයක් මතක තියාගන්න Microsoft Word on කරන්න කලින් පුතාලා ෆෝල්ඩර් එකක් හදා ගන්න ඔයාලගේ ප්‍රැක්ටිකල් සේව් කරන්න මම මගේ ඩෙස්ක්ටොප් එකේ online class කියලා ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා ඒක ඇතුලේ Word කියලා ෆෝල්ඩර් එකක් හදලා තියෙනවා මම මේක තමයි පාවිච්චි කරන්නේ මේ ප්‍රැක්ටිකල් සේව් කරන්න right එහෙනම් දැන් අපිට වැඩේ කරන්න යන්න පුළුවන් මේල් මර්ජ් කරනවා නම් අනිවාර්යෙන් ෆෝල්ඩර් එක හදන එක අනිවාර්යෙන් කරලා තියාගන්න ඊට පස්සේ Word වලට යන්න අපි අර පේපර් එකේ ස්ට්‍රක්චර් එකක් පොඩ්ඩක් ගමු එතකොට අපිට පේපර් එක කරන් යන්න ලේසි මම ඒකේ පොඩි සැකිල්ලක් බලා ගන්න ඕන නිසා මම ෆොටෝ එකක් ගන්නම් ඒකේ හරි දැන් අපි ආයෙ Word වලට යනවා එතකොට මේකේ කියලා තියෙනවා මුලින්ම page border එකක් දාන්න කියලා පුතාලා දන්නවා සාමාන්‍යයෙන් Microsoft Word වල පිටුවට border එකක් එහෙම දාගන්න ඕන නම් page layout tab එකේ paper එකේ size එක හදාගන්න මුලින්ම පිටුවට border එකක් දාන්න ඕන නම් මෙතන page border කියලා බටන් එකක් තියෙනවා මේකට ඇවිත් ඒකට ගැලපෙන border එකක් තෝරගන්න art වලින් ඕන නම් ඔයාලට මේ වගේ art border එකක් තෝරගන්නත් පුළුවන් නමුත් මම මේ විදිහේ border එකක් තෝරලා okay කරනවා ඊළඟට පුතා එකේ කියලා තියෙනවා header එකක් දාන්නලු header එක විදිහට දාන්න කියලා කියන්නේ අද දිනේ. එතකොට ඔයාලා දන්නවා header එකක් දානවා නම් insert tab එකේ header කියලා බටන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා date එක දාන්න. මෙතන තියෙන format link එකක් ඕනනම් තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන edit කරලා හදා ගන්නත් පුළුවන්. මම මෙතන තියෙන මේක format එකක් තෝරලා එයා කියනවා current date එක අද දිනේ දාන්නලු. එතකොට ඔයාලට පුළුවන් ඒ අදාළ type කරන්න තියෙන තැන click කරලා හරි date and time කියලා බටන් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් තවත් හොඳට insert tab එකේ මෙතන date and time කියලා බටන් එකක් දීලා තියෙනවා. එතකොට අද වෙලාවම අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් date and time වැටෙන්න ඕන විදිය දීලා update automatically කියන එක දැම්මොත් දැන් හෙට මේ practical එක on කරොත් හෙට ඒ දිනේ update වෙනවා. ඒ නිසා මේක මම tick එක දාලා okay කරනවා. හරි ඊට පස්සේ footer එක විදියට දාන්න කියනවා ඔයාලගේ නම. මම footer එක විදියට ආයෙත් මේ header එක මෙතනින් close කරන්න පුළුවන් ඔයාලා දන්නවා design tab එකේ close header and footer වලට යනවා ඊට පස්සේ footer එකක් දානවා නම් පුතාලා දන්නවා මේක යන්න ඕන insert tab එකේ footer වලට. එතකොට මෙතන design ටිකක් තියෙනවා මේකෙන් ඔයාලට කැමති design එකක් තෝරන්න පුළුවන්. මම මේ පළවෙනි design එක තෝරලා මෙතන type කරගන්නවා මගේ නම RMAS බණ්ඩාර right හරි ඔය ඊට පස්සේ ඒකෙත් design tab එකේ close header and footer කියන එක click කරන්න ඕන මොකද නැත්තම් අපි header එකක් ඇතුලේ වැඩ කරොත් එහෙම අන්තිමට mail merge එහෙම කරන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා right ඔන්නෝම තමයි header and footer දාන්නේ ඊට පස්සේ මේකේ practical එකේ කියලා තියෙනවා මේ තියෙන article එක design කරන්න කියලා ඊට පස්සේ තව දෙයක් කියලා තියෙනවා margin එක හදන්න කියලා page layout වලම margins කියලා බටන් එකක් තියෙනවා margin වල ඔයාලට පේනවා මෙතන normal කියලා එකක් තියෙනවා top bottom left right ඔක්කොම අඟල ගන්න තියෙන එකක් තියෙනවා එහෙම නැතුව ඔයාලට වෙනම හදන්න කිව්වොත් custom margin වලට ගිහිල්ලා මේක හදා ගන්න පුළුවන් හරි ඒවා basic දේවල් හරි ඊට පස්සේ මේකේ vocational training in Sri Lanka කියලා තියෙනවා මම ඕවා type කර කර ඉන්නේ වෙනකොට මොනවා හරි type කරන්න insert tab එකේ මෙතන word dart වලට ගියොත් විතරයි පුතා අපිට ඒ අකුරු කරකවන්න එහෙම පුළුවන් ඒ නිසා insert tab එකේ word dart එකට යන්න මෙතනින් කැමති format එක තෝරගන්න මම type කරන්න NIDA district office බදුල්ල right ඊට පස්සේ මේ අකුරු ටික ඔයාලට කරකවන්න කිව්වොත් මේකේ වටේට ආක් එකක් විදියට ඔයාලට පුළුවන් format tab එකේ
මේ හරි තියෙනවා ටෙක්ස්ට් වලට අදාළ ඉෆෙක්ට් දෙන තැන. ටෙක්ස්ට් ෆිල් කියන්නේ අකුරු ටික පාට වෙන්න ඕන පාට. ටෙක්ස්ට් අවුට්ලයින් කියන්නේ අකුරු ටික වටේ තියෙන්න ඕන පාට. සහ ඒකට යටින් තියෙනවා ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා. මේක තමයි අපිට අවශ්‍ය ඔප්ෂන් එක. මෙතනින් ඔයාලට මේ අකුරු ටික හරකවන්න ඕන නම් මෙන්න මේක තියෙනවා ට්‍රාන්ස්ෆෝම් කියලා බටන් එක. ට්‍රාන්ස්ෆෝම් වලට යන්න. ට්‍රාන්ස්ෆෝම් වලින් ඕන ෆෝමැට් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ කර්ව් එක අඩු වැඩි කරනවා නම් මෙන්න මේ ඩොට් එකෙන් අපිට කර්ව් එක අඩු වැඩි කරන්නත් පුළුවන්. හරිද? රයිට්. ඔන්න ඔය දේවල් පුතාලා පොඩ්ඩක් මතක තියාගෙන වැඩේ කරන් යන්න. හරි? රයිට්. දැන් මට ඔන්න ඒක තියන්න ඕන තැන ප්ලේස් කරා. ඊළඟට මේ ප්‍රැක්ටිකල් එකේ තියෙනවා ක්ලිප් ආර්ට් එකක් අරගෙන ක්ලිප් ආර්ට් එක ගන්න ඕන තැන ඩබල් ක්ලික් කරන්න. පිටුවේ ඕන තැනක ඩබල් ක්ලික් කරාම කර්සර් එක එතනට එනවා. එහෙම ආවේ නැති වුණොත් ඔයාලා ඉන්සර්ට් වලට ගිහලා shapes වලින් text box එකක් ගන්න. එතකොට කර්සර් එක අදාළ තැනට එයි. හරි? කර්සර් එක එන තැනට තමයි ඕනම දෙයක් අපි ඉන්සර්ට් කරොත් ඉන්සර්ට් වෙන්නේ. පින්තූරයක් වෙන්න පුළුවන්, shape එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. දැන් ඔයාලට වෙනවා මගේ කර්සර් එක මෙතන තියෙනවා. මම ඉන්සර්ට් කරනවා ක්ලිප් ආර්ට් එකක්. ක්ලිප් ආර්ට් දන්නවා ඉන්සර්ට් ටැබ් එකේ ක්ලිප් ආර්ට්ස් වලට යනවා. ක්ලිප් ආර්ට් වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ක්ලිප් ආර්ට්ස් අපිට සර්ච් කරන්න දෙනවා. මෙතන සර්ච් කරන නම දන්නවා නම් නම ටයිප් කරලා ගෝ කරන්න පුළුවන්. නැත්නම් නිකම්ම ගෝ කරත් ඔයාලට ක්ලිප් ආර්ට් එක පේන්න තියෙනවා. රයිට්. මෙතනින් මම මොකක් හරි ක්ලිප් ආර්ට් එකකට ඇඩ් කරනවා. ඒතර ඔයාලට පේනවා ඒක මගේ කර්සර් එක තිබුණ තැනට ඇඩ් වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි පුතා ක්ලිප් ආර්ට් එකක් අපිට ඕන තැනකට ගෙනියන්න ඕන නම් මෙහෙම තියෙදි ගෙනියන්න බෑ. ඒතකොට ඔයාලා ටෙක්ස්ට් රැපින් එක හදන්න ඕන. ඒකට ක්ලික් කරලා ෆෝමැට් ටැබ් එකේ මෙතන බටන් එකක් තියෙනවා wrap text කියලා. මේකෙන් ඔයාලා in front path දාගත්තොත් ඔයාලට ගෙනියන්න පහසුයි. හරි? right. ඊළඟට මේකේ තියෙනවා පැරග්‍රාෆ් එකක්. පැරග්‍රාෆ් එක කොලම්ස් දෙකකට බෙදලා මැදින් ඉරකින් වෙන් කරලා තියෙනවා. ඒතර ඒක කරන්නත් පුළුවන් ඔයාලට. කර්සර් එකේ අදාළ තැන ඩබල් ක්ලික් කරන්න ඕන තැන. ඊට පස්සේ මේකට පැරග්‍රාෆ් එකක් මම මෙතනින්ම කොපි කරලා ගන්නම්. නැත්නම් ලොකු වෙලාවක් යන නිසා. ඕන තැන ඩබල් ක්ලික් කරන්න කර්සර් එක එතනට පේස්ට් වෙනවා. හරි. මම මේ පැරග්‍රාෆ් එකම පොඩ්ඩක් කොපි දෙක තුනක් ගන්නම්. ඒතකොට ලේසි වැඩේ කරන්න. හරි. දැන් පුතාලට පේනවා මම මෙතන පැරග්‍රාෆ් එකක් අරන් තියෙන්නේ. මේ පැරග්‍රාෆ් එක කොලම්ස් දෙකකට බෙදන්න කිව්වොත් හරි. ඔයාලට පුළුවන් මේ පැරග්‍රාෆ් එක කොහේ හරි එක තැනකින් එන්ටර් කරලා කට් කරන්න. උදාහරණයක් විදිහට මම මේක මෙතනින් කට් කරා. එකපාරක් විතර එන්ටර් කරා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දෙක සිලෙක්ට් කරලා තව දෙයක් කියන්න ඕන මේකට යටින් මුකුත් ටයිප් කරලා නැත්නම් ඔයාලා දෙපාරක් විතර එන්ටර් කරලා මොන හරි අකුරු ටිකක් ටයිප් කරලා තියාගන්න. ඒකට හේතුව තමයි නැත්නම් මේ කොලම්ස් ටිකේ තියෙන ඔක්කොම අකුරු ටික එක පැත්තකට දාගන්න. ඒ නිසා ඔයාලට ලේසිම ක්‍රමය තමයි මොන හරි අකුරු ටිකක් දාලා මේ ටික සිලෙක්ට් කරා. මෙහෙම සිලෙක්ට් කරාම තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට. ඔයාලට පේනවා මේ යටින් ටිකකුත් සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර මාජින් එකක් එහෙම නැත්නම් අර ලයින් ස්පේස් එකක් වැඩිපුර සිලෙක්ට් වෙනවා. එතකොට ඒක රිමූව් කරන්න පුළුවන් හෝම් ටැබ් එකේ මෙතන ලයින් ස්පේසිං එකේ මේ තියෙන remove space after paragraph කියන එක ක්ලික් කරන්න. එතකොට ගානට පැරග්‍රාෆ් එක විතරයි සිලෙක්ට් වෙන්නේ. දැන් අපිට අවශ්‍යතාවය තිබුණේ මේක කොලම්ස් දෙකකට බෙදන්න. ඊට පස්සේ page layout ටැබ් එකේ කොලම්ස් වලින් 2 ඕනනම් දෙන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් එකේ මේකේ මැදින් ඉරකුත් දාලා තියෙනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන්ම යන්න වෙනවා කොලම්ස් වල more columns වලට. ගිහිල්ලා මේ ඩයලොග් බොක්ස් එක ආවට පස්සේ කොලම් සංඛ්‍යාව 2ක් කියලා දීලා ලයින් එකක් ඕන නිසා line between කියන එක ටික් කරන්න. ඊට පස්සේ ඕකේ කරන්න පුළුවන්. ඊට වෙනවා ලයින් එකකුත් ඇඩ් වුණා. ඊළඟට මේ පේපර් එකේ කරලා තියෙනවා drop cap එකක් දාලා තියෙනවා. drop cap එකක් කියලා කියන්නේ පුතා මේ පළවෙනි අකුර පේලි කීයකට හරි පොදු අකුරක් කරන එක. එතකොට ඒක කරන්නේ පළවෙනි අකුර සිලෙක්ට් කරලා insert tab එකේ මෙතන තියෙනවා බටන් එක drop caps කියලා. මේ drop cap එකෙන් අපිට මෙතන drop කියන එක දාගත්තම පේලි 3කට පොදු අකුරක් වෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයකට පොදු අකුරක් කරන්න ඕන නම් drop cap option ගිහිල්ලා drop කියන අවස්ථාව දීලා පේලි සංඛ්‍යාව දෙන්න පුළුවන්. මම පේලි 4ක් කියලා හැදුවා. මාජින් එකෙන් එළියට drop cap එකක් දානවා නම් in margin කියන එක තෝරන්න. හරි. මට දැනට ඕන drop එකක් දාන්න නිසා drop කියන එක දාලා okay කරමු. මේ y අකුර පේලි 4කට පොදු අකුරක් කරා. right. ඊළඟට ඒකත් හරි.
ඊට පස්සේ මේකට යටින් අරන් තියෙනවා වගුවක් ගන්න පුළුවන්. අපිට දැන් මේ ඒ අකුරු ටික මකලා දාන්න පුළුවන්. දැන් මගේ කර්සර් එක මෙතන තියෙන්නේ. හරි. මට පුළුවන් මේ හරියට වගුවක් ඉන්සර්ට් කරන්න. එතකොට මේකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ පේපර් එක පොඩ්ඩක් view කරන්න. ළමයි පේනවද පේපර් එක? ඔව් සර්. හරි. මෙතන පේනවා කොලම්ස් 4ක්. 1යි 2යි 3යි 4යි. ඒ වගේම පේලිත් තියෙනවා 4ක්. උඩම කළු පාට පේලියක් තියෙනවා. ඊට පස්සේ ගෝල් මාතර කළුතර කියන විදියට පේලි 4ක් තියෙනවා. කොලම්ස් 4යි රෝස් 4යි. ඒතර මේ විදිහ එකක් ඔයාලට ගන්න පුළුවන්. insert tab එකේ මෙතන table කියලා බටන් එකක් තියෙනවා. මෙතනින් 4 වගේ නම් මෙතනින් පහසුවෙන් තෝරගන්න පුළුවන්. එහෙම නැතුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් එනවා නම් insert table වලට ගිහිල්ලා අවශ්‍ය අගේ මෙතන columns ගානයි rows ගානයි type කරලා ගන්නත් පුළුවන්. හරි. මට 4යිනේ ගන්න තියෙන්නේ. නිසා මම මෙතන cursor එක අවශ්‍ය තැන තියලා table වලින් columns 4යි rows 4යි තෝරන්න පුළුවන්. හරි. එතකොට මේකේ උස එහෙම හදා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ පහලින් චුටි ඩොට් එකක් තියෙනවා. එතනින් උස පොඩ්ඩක් හදා ගන්න. හරි. ඔන්න මම ඒකත් ගත්තා. ඊට පස්සේ මේකේ ටයිප් කරලා තියෙන මොනවද කියලා බලමු අපි. city 2008 2007 2006 එහෙම මට පේන්නේ 2000 ඔව් අපි එහෙම ටයිප් කරමුකෝ. මෙතන තියෙනවා city කියලා. මෙතන 2006 2007 2008. ඒතර මේ විදිහේ එක ටයිප් කරනකොට ඔයාලට මේ ඔක්කොම හරි මැදින් ටයිප් වෙන්න ඕන නම් මේක සිලෙක්ට් කරලා layout tab එකේ මෙතනින් ඕන පැත්තක් තීරණය කරන්න පුළුවන්. මම මේකේ හරි මැදට දා ගන්නවා. එතකොට ඔක්කොම අකුරු ටික ටයිප් වෙන්නේ හරි මැදින්. ඊට පස්සේ ඔයාලට ඕන වුණොත් මේ උඩම පේලිය කළු කරන්න design tab එකේ shading කියන බටන් එකෙන් කැමති පාටක් දෙන්න පුළුවන්. ඕනනම් bold කරන්න පුළුවන් උඩම පේලිය. city එක යටතේ මම ටයිප් කරගන්නවා බදුල්ල පස්සර ආලි ඇල. ඊට පස්සේ ඔයාලට මේ විදිහ අගයන් ටිකක් තියෙනවා. මේවා කැමති ඒවා ටයිප් කරන්න. 75 45 12 99 56 23 74 85 ඔය විදිහට වගුවක් ගත්තා. ඔයාලට මේ වගුවේ තියෙන data වලට අදාළවම හදා ගන්න ඕන නම් මේ ටික සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක ඕනනම් copy කරගන්න. copy කරගෙන insert tab එකට ගිහිල්ලා මෙතනින් ගන්න ඕන වර්ගයේ chart එක මොකක්ද කියලා බලමු. ඔයාලට වෙනවා column chart එකක් තමයි තියෙන්නේ. ඒතර ඔයාලට පුළුවන් column chart එකක් ගන්න මේ path එකේ යන්න. chart එක